අයිබොන් ඉතින් එන කාලෙකට පස්සේනේ. ඔව්. කාලයක් කියන්නේ මේ සති අපි අර ගිය පාර කිව්වා මේ සති දෙකකට විතර කාලයකට පස්සේ කරනවා කියලා ඊට පස්සේ මේ පාරත් කාලයකට පස්සේ තමයි උනේ මේ ඇත්තටම කියනවා නම් මේ මගේ වැරද්ද මට පොඩි අසනීප තත්වයකට ඉතින් මුණ දෙන්න සිද්ධ වුණා. පොඩි කාලේ හැදුච්ච නැති දේවල් ලොකු කාලේ හැදුනහම අමාරු වෙනවා. ප්‍රාන්තිල චොක්ලට් තරංග ඔව් ඒක අපි කතා වුණා. මේ ඉතින් මොකද අද මේ දවස් 23 වෙනිදා අප්‍රේල් 23 වෙනිදා තමයි අපි මේක රෙකෝඩ් කරන්නේ. ඇත්තටම හොට් නිවුස් නැවිච්ච මේ දවස් කීපයකනේ ඉන්නේ අපි නිකන් 22 ඉස්සුණානේ දැන් මේ කියන්නේ අවුරුදු නිවාඩු තිබුණා. ඔව් ඒවත් තිබුණා. ඊට පස්සේ පාස්කු නිවාඩු දැන් මෙහෙ ගත්තාම අර දවස් 4ක් නිවාඩු වුණා. මේ හෙළ දවස් 4ක් නිවාඩු. ඉතින් අපිට මේ මොනවද කතා කරන්නද? ඉස්තර ටිකක් ඉතින් කියන මොකෝ තත්ත්වය ඉතින්. ඒ කියන්නේ මෙහෙ ගත්තාම නම් අර වෙලා වන්දවා ටිකක්. කෙට් වෙලාද? ඒ කෑම අඩු කරා. ඔව් ඒක තමයි. බර්ණ වැඩිලා කිලෝ 100 ගාණක් වෙලා. අවුලන්නේ ඉතින් මේ අපි අද මොනවද කතා කරන්නේ? මොකද්ද මේ මහින්ද මහත්තයා පෙරදුනා. මෙහෙ? ඔව් කියන්නේ මහින්ද මහත්තයා දින්න නේද? මහින්ද මහත්තයා පෙරදුනා. පෙරදුනාද? ඔව් මහින්ද මහත්තයා රට බේර ගන්න ආවේ මහින්ද මහත්තයා කියන්නේ. දැන් මහින්ද මහත්තයා නෙවෙයි නෝනා කෙනෙක් හිටියේ නේද? නෝනා කෙනෙක් හිටියේ. ඒක තමයි. දැන් අර කියන්නේ මෙහෙදි විච් හොට් මනියුස් තමයි මෙහෙ මේ මොකද්ද අපි පළාත් පාලනේ පළාත් කියලා මුනේ ඒක නැත්තම් බලන්න මොකද්ද මේ කට්ටිය අර Facebook එකේ බලනකොට ෆින්ලන්ඩින් හැමෝම වගේ නිකන් මේ කොළ දෙකක් දාලා වෝටඩ් කියලා ස්ටෝරි දානවා නේද? ස්ටෝරි කට් ලංකාවේ කට්ටිය වෝටඩ් කියලා මේ කොළ දෙකක මේ අංක ලියනවා මොකද්ද දන්නේ නැහැ සීන් එක. කියන්නේ ලංකාවත් ඡන්දම් නැතු මේ දානවා මොකද්ද කියන්නේ නේද? ඒ කියන්නේ පාරවල් වල එහෙම තිබුණා. ඔව් එල්ලලා අනික කියන්නේ දැන් ඇවිල්ලා අවුරුද්ද දෙක දෙකකුත් නැති දෙකක් ගිය සෙට් එක නේ දානවා හොගාලා ඡන්දෙ මුන් බලලා අම්මට මුන් මේ අපිට මෙහි කියන්නේ PR වත් නැහැ කියලා මුන්ට ෂුවර් එකට සිටිසන්ෂිප් ඇති කියලා කියනද නේ ඡන්දෙත් දානවනේ මේ ඔව් ඒක මේ අපිට විස්තර කරමුද අපි කොහොමද ඒක වෙන්නේ කියලා අනේ අහිත් කියන්නේ කොහොමද මෙහි තිබුණේ අර මේ කියන්නේ පළාත් කියන්නේ නගර සභා මේ අර ඒ කියන්නේ වෙල්ෆෙයාර් ඒරියාස් කියලා තියෙනවා කියන්නේ අපේ හරියට උතුම් පළාත් සභාව වගේ තමයි කියන්නේ ඒ පළාත් වලටත් ඡන්දයක් තියෙනවා. ඔය ඡන්ද දෙකම එකපාර තියෙන්නේ. ඔව්. ඔය ඡන්ද දෙකටම ඡන්ද දෙන්න පුළුවන්. පුරවැසියන්ට ඊට පර්මනන්ට් රෙසිඩන්ස්ලාට ඒ කියන්නේ PR තියෙන අයට PR තියෙන අයට ඊට පස්සේ ඇවිල්ලා අවුරුදු දෙකකට වඩා වැඩි කට්ටිය නේ. එතකොට මේ 2022 වගේ ආපු කට්ටිය 23 කට්ටියට පුළුවන් 23 අපි කෝකට 22 කියලා ගමුනේ 22. ඇවිල්ලා අවුරුදු දෙකකට වඩා වැඩි නම් ඡන්ද කොලයක් ගෙදරට ආවා. ඔව්. ඒ ගෙදරට ඇවිල්ලා මෙහෙ ඡන්ද තිබුණා. ඡන්දේ කියන්නේ ප්‍රී වෝටින් තියනවා කියන්නේ සුපර් මාකට් ගාව. ඔව්. ඊට පස්සේ කැම්පස් වල. ඒ වගේ තියෙන ප්‍රී වෝටින් සෙන්ටර්ස් ඊට ඒ වඩ කියලා වෝට් කරන්න පුළුවන්. ඊට පස්සේ ආයේ කොහෙද මේ වෝට් ඩේ එක තමයි අප්‍රේල් 13 වෙනිදා තිබුණේ. ඔව් නේ. ඔව් 13 වෙනිදා මේ අවුරුද්දට පරණ අවුරුද්ද දවසේ. ඔව් ඒකට මේ ගිහිලා වෝට් කරන්න පුළුවන් එදාටත් මේ කට්ටියට. කියන්නේ එදාට යන්න ඕනේ තමන්ගේ සෙන්ටර් එකට. ප්‍රී වෝටින් වෙලාවේදී සිටි එකේ ඕනම තැනක ඒක ගිහිලා වෝට් කරන්න පුළුවන් නේ. අර වෙලාවේදී මේ තමන්ගේ සෙන්ටර් එකට යන්න ඕන. එතකොට දෙකක් දාන්න බෑනේ නේද ප්‍රී වෝට් එකේ. බෑ එහෙම බෑනේ නේද? ඒ කියන්නේ ඒක නිකන් හරියට නිකන් අර මේක වගේ නෙමෙයිනේ මොකද්ද ඒකට කියන්නේ මේ ලංකාවේ නම් මොකද තැපැල් ඡන්ද ඒ වගේ තැපැල් ඡන්ද තමයි. ඇත්තටම තැපැල් ඡන්ද තමයි. කියන්නේ ප්‍රී වෝට් එකේ අපි කරන්නේ ගිහිල්ලා ඡන්දෙ ලියලා ඒගොල්ලෝ කවර කියන්නේ තැපැල් ඡන්ද කියලා කලින් ඉල්ලන්න ඕනේ නැහැ. ඕන මිනිස්සෙට Tamanට වෙලාව දිනුනා නම් ගියා ඩෙන්ටිටි දුන්නාම ඒ ඡන්ද කොල කියන්නේ කොලයක් දෙනවා. ඒ කොල දෙක අරන් ගිහලා අපි අංක ලියනවා. ඔව්. ඒ අංක ටික සේරවගේ මේවා මේ අර ඡන්ද දාන පොඩි කවුරු ඇතුලේ ගහලා තියෙනවා. තවර ආච්චිලා එහෙම ගියාම මේ මං හිතන නම්බර එක කියවලා එනවනේ. අපි පොලිමේ හිටිය සාමාන්‍යයෙන් ඒක ලොකු පොලිමක් තිබුණේ නැහැ. ඒ වුණාට ඉස්සරහින් ටික වයස ආච්චිලා ටිකක් හිටියා. ආච්චිලා සීල් ටික. අර ඒගොල්ලන්ට ගිය වෙලාව වැඩි මොකද ඒගොල්ලෝ මං හිතන්නේ අර මේ බෝඩ් එකෙන් තෝරලා ඊට පස්සේ එහෙම. එතකොට මේ අනිත් එක මෙහෙ එහෙම ලොකු ඡන්ද ප්‍රමාණයක් යන්නෙත් නෑ නේද? ඡන්ද 600ක් 700ක් වගේ නේද සාමාන්‍ය වැඩේ? නෑ නෑ. ඒ කියන්නේ දැන් ඕලුවල ගත්තාම ජනගහනයේ ඉන්නවා මම හිතන්නේ ලක්ෂ ඕලු ගත්තාම මම කියන්නේ ඕලු ලක්ෂ දෙකකට කිට්ටු වෙන්න ඉන්නවා මම හිතන්නේ. ඒ වගේ ඒකෙදි ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය අඩුයි මම හිතන්නේ. ඒ කියන්නේ පළාත්
පාර්ලිමේන්තු ප්‍රතිවරණයට සාපේක්ෂව අඩුයි. හැබැයි ඒ වුණාට සැලකිය යුතු ප්‍රමාණයක් මං හිතන්නේ ඡන්ද ලක්ෂයකට ලක්ෂ 50ලා වැටෙනවා. නෑ මං කියන්නේ මේ එක්කෙනෙක්ට නෑ එක්කෙනෙක්ට ඉලෙක්ට් වෙන්න ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඒක පක්ෂ මත. මොකද පක්ෂ සමහර පක්ෂ ඉන්නවා මෙහෙ පුළුවන් ලංකාවේ නම් පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියට ප්‍රාදේශ සභාව වගේ ඉල්ලනවා නම් අයින් වෙලා එන්න ඕන. එතකොට පළාත් සභාව ඒ වගේ කට්ටියට මම හිතුවා උඩට යන්න අයින් වෙන්න ඕනේ නෑ. අයින් වෙන්න ඕන නේද? මම හරියින් එකපාරක් කරේලා අයින් වුණා. පාර්ලිමේන්තු එකෙන් අයින් වෙන්නේ. ඔව් පාර්ලිමේන්තු. මම කියන්නේ යට ඉන්න කට්ටිය උඩට යන්න අයින් වෙන්න ඕනේ. එහෙම. දැන් මෙහෙ ගොඩක් ඔය ජනප්‍රිය මේ අගමැතිත් එක්ක ඇත්තටම මේ තුරුකු නගර සභාවට ඉල්ලුවා. එතකොට ගොඩක් ඇමතිවරු මොකද ඒගොල්ලෝ ජනප්‍රියයිනේ. ඒගොල්ලන්ට අර ඡන්ද ප්‍රමාණයක් වෝට් බේස් එක වැඩි. ඒක ඕගොල්ලෝ වෝට් බේස් එක වැඩි වෙනවා කියන්නේ අර යටින් ඉන්න ඒගොල්ලෝ පක්ෂ කට්ටිය ඇතුළට ගන්න පුළුවන්. ඒක තමයි. ඒකෙන්ද ඒ වගේ කට්ටියත් ඉල්ලනවා. ඔව්. ඉල්ලලා ඒ වුණාට අගමැතිගේ ආසනෙත් අගමැති පරාදයි. එහෙමද? ඔව්. ආසනේ කියන්නේ ඒකේ තුරුකු නගර සභාවට ඉල්ලුවේ. මට නිකන් එහෙම කියද්දී නිකන් මතක් වෙන්නේ අර මහින්ද කුරුණෑගලින් ඉල්ලුවා වගේ කේස් එක නිකන් ජනාධිපති. එයා ඉල්ලලා මේ එයාගේකෙත් වෙන කට්ටියක් තමයි බලය වැඩි. එතකොට ගොඩක් අර මේ දැනට තියෙන ආණ්ඩුවේ බලය නිකන් හොදන් ගියා වගේ වැඩක් වුණා. ඔව් ඒ වගේ. එතකොට අපි කතා කර හිටපු පොයින්ට් එකේ දැන් සාමාන්‍යයෙන් ඕලු වල හොඳටම ඡන්ද ගත්තු පක්ෂයේ ඒතකොට ඒගොල්ලන්ට එන්න රෙප්‍රසන්ටේටිව්ල ගන්න වැඩිනේ මම බැලුවා ඒගොල්ලන්ගේ ඡන්ද 219ක් ගත්තු එක්කෙනෙකුත් නගර සභාව ඇතුළට යනවා. ඡන්ද 219. එතකොට අද හයිලුවතෝ කියලා මේ අපේ තියෙන මේ පොඩි ඒක නිකන් මොකද්ද උපනගර සභාවක් වගේ ඔලු වල ගැලවලක තියෙන. අන්න ඒකේ එක්කෙනෙක් හිටියා මං දන්නේ ඡන්ද 8ක් හෝ 6ක් අරන් තියෙන්නේ. හැබැයි ඒ වුණාට යාලා පක්ෂයේ අනිත් කෙනෙක් මම හිතන්නේ ලොකු ඡන්ද ඒ නගර සභාවේ ඉන්නේ මම හිතන්නේ 800ක් විතරනක. ඔව්. ඒතකොට ඒගොල්ලන්ගේ අර එක්කෙනෙක් ගොඩක් ඡන්ද අරගෙන ඒ වුණාට ඒලා පක්ෂයේ ඒතකොට අනිත් කට්ටියටත් ඒතකොට ඔටෝමැටිකලි ඇදිලා යනවා. ඇදිලා යනවානේ. ඡන්ද 6 5 ගත්තු කට්ටිය එහෙම. අර ඒ වගේ පොඩි අමුතු ඡන්දයක් මේ යන්නේ. ඡන්දයක් තමයි යන්නේ. ඊට පස්සේ මේ විශේෂත්වය උනේ තමයි අර ඒ ওই ඡන්දෙදි දැන් අර මං කියව මහින්ද මහත්තයා කියලා මේ කියන්නේ රට ජාතිය බේර ගන්න තමයි මේ දැන් ඉන්න ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර එක පක්ෂයක් හිටියේ. කියන්නේ දැන් ඔය පක්ෂ දෙකක් පක්ෂ කිහිපයක ආණ්ඩුවක් තියෙන්නේ. ඒ වුණාට ප්‍රධාන පක්ෂ දෙකක් ඉන්නවා. ඒ පක්ෂ දෙකේ එකක් සම්පූර්ණ නිකන් අර ජාතිකවාදයේ කරේ තියාගෙන යන පක්ෂයක්. ඔව්. මේ කියන්නේ දැන් මේ ආණ්ඩුව කරන එකනේ. ආණ්ඩුව කරන එක අගමැති ඉන්න පක්ෂ නෙමෙයි අනිත් පක්ෂේ. ඔව්. ඒ කියන්නේ ප්‍රධාන හවුල්කාර පක්ෂේ. ඔව්. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? අර ඒගොල්ලෝ කියන්නේ ස්ටූපින්ස්ලා කියලා. ඇත්තම මොකද්ද ඒකට කියන්නේ බේසික් ෆින්ස්ලා වගේ තමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි මේ ඒගොල්ලෝ ටික අර ඒ කියන්නේ ෆිනිෂ් කියන කල්චර් එකේ වැලියුස් තියාගන්න ඕන අපි ෆින්නෝ කියලා කියන්නේ ඔරිජිනල් ෆින්නෝ වගේ කේස් එක. මේ ඒ කියන්නේ ඒගොල්ලෝ පොඩ්ඩක් එහෙම ඒ මතේ ඉන්නේ. එතකොට ඒගොල්ලන්ට ගිය පාර ගොඩක් ඡන්ද හම්බුණා. මොකද ඒගොල්ලෝ ආවේ නිකන් රට ජාතිය බේර ගන්න ලයින් එක තමයි. මොකද අනිත් එක මම කලිනුත් මේක කිව්වා මේ මොකද්ද ඔය TikTok එකේ එහෙම දරුණුවට ඒගොල්ලෝ නිකන් අර ලංකාවෙත් මට කවදාද අපි කාලයක් තිබුණ නිකන් අර ජාතිවාදී දරුණුවට සෝෂල් මීඩියා වල අර ඒ ලයින් එකටම TikTok එකේ එහෙම දරුණුවට මේ ජාතිවාදයේ වගේ දේවල් අරන් ගිහලා තමයි එක තැනකට ආවේ. ඇවිල්ලා ඉවරලා ඒගොල්ලෝ පත් වෙලා අවුරුදු 2යි. ඔව් 2යිනේ. ඔව්. ඒ අවුරුදු 2 ඇතුළත මාර බැහැිනවා බැහැලා දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මෙහෙ අර මේකට ඉන්සිඩන්ට්ස් ගොඩකුත් තුනා නේද? ඒ කියන්නේ ස්ටබින්ස් වගේ ඒවයි මම හිතන්නේ. නෑ ඒවටත් වඩා මම හිතන්නේ මිනිස්සුන්ට තියෙන මේ කියන්නේ මේගොල්ලෝ ටිකක් අර ඒ කියන්නේ අන්ත දක්ෂිනාංශික ප්‍රශ්නේ තියෙනවා. අනිත් එක මේගොල්ලන්ට පොඩි ප්‍රශ්නකුත් යුද්ධෙත් එක්කත් පොඩි ගැටලුවක් තියෙනවා නේද? යුක්‍රේන් රෂියා යුද්ධෙත්. ඒවා නිකන් අතුරු ප්‍රශ්න මට හිතෙන්නේ. දැන් ඒ කියන්නේ මේකේ ප්‍රධාන ප්‍රශ්න තමයි මේ කියන්නේ මෙහි මිනිස්සු කියන්නේ මිනිස්සු ටිකක් සෙන්සිටිව් හැම දෙයකටම. ඔව් ඒකයි. too much මේගොල්ලෝ ජාතිවාදී වෙන්න ගියේ මම හිතන්නේ මිනිස්සුන්ට ඇල්ලුවේ නැහැ. ඇල්ලුවේ නැහැ. ඒකයි. ඒගොල්ලෝ දැන් ඒගොල්ලෝ ගිය ඡන්දෙදි පාර්ලිමේන්තු ඡන්දෙදි 19% විතර ඒගොල්ලෝ ඡන්ද ගත්තා. එතකොට يعني ඊට පස්සේ අගමැතිගේ පක්ෂ 25ක් 26ක් ගත්තා මං හිතන්නේ. දැන් මේ වෙනකොට අර ගිය පාර පාර්ලිමේන්තු ඡන්දෙදි 3 වෙනි තැන හිටපු පක්ෂේ 120 මට මතක හැටියට 123ක් හෝ 25ක් ආසන්නයට කියලා තියෙනවා. අගමැති පක්ෂ 122කට වගේ බහැලා තියෙනවා.
119 පක්ෂය 107කට විතර පහළ තියෙනවා. 107 කියන්නේ ගොඩක් අඩු ගන්නට. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අර 100 කියන්නේ 107කට නේ මට හිතෙන්නේ 100ට කොහොම හරි 107කට වගේ කියන්නේ දැනට ඉන්න පක්ෂ ලිස්ට් එකෙන් කියන්නේ උඩේ ඉඳලා පල්ලෙහාට ගත්තාම අර චූටි පක්ෂ හිටියනේ ඒ පක්ෂ ටිකත් උඩට ගිහිල්ලා මේගොල්ලෝ යටට වගේ මේක ඇත්තටම අර ඒගොල්ලෝ ප්‍රකාශ ඡන්දත් අඩු වෙන්න ඇති අර පාර්ලිමේන්තුවට ටිකක් උද්‍යෝග කේන්දරේ හින්දා ඒ වුණාට මේ ඒ කියන්නේ මිනිස්සුන්ට නිකන් ඒගොල්ලන්ටත් සිග්නල් එකක් දීලා තියෙනවා නිකන් අර නිකන් මේ මොකක්ද ඒකට කියන්නේ මේක දැන් හරියන් මේකට එකතු වෙන්න නෑ වගේ එකක් ඔව් يعني එකතු වෙන්න නෑමත් ඔව් ඒක වෙන්න පුළුවන් වැඩි ඒක නිකන් වෙනම එකක් නේද ඔව් يعني ආණ්ඩුව මං හිතන්නේ මේ අර මිනිස්සුගේ බෙනිෆිට්ස් කපන්න ප්‍රශ්න ඕවා එතකොට මිනිස්සු ගොඩක් අර ඒවට සෙන්සිටිව් ඔය කියන්නේ මං හිතන්නේ මේ තමන්ගේ බෙනිෆිට් කපනටත් වඩා මිනිස්සු සමහර මිනිස්සු මං හිතන්නේ බහුතරය අර මේ ෆිනිෂ් වැලියුස් තියෙනවානේ ඔව් කියන්නේ এডুকেෂන් එක ඒ දේවල් වලට දේවල් කට් කරන එකට මිනිස්සු ඒකට කැමති නෑ සෙන්සිටිව් නේ වැඩේ ඔව් ඒක හරි ඒක තමයි ඒ කියන්නේ මෙහි ඡන්දේ ඒ කියන්නේ දැන් නගර සභාව ගත්තාම නිකන් අර හෙල්සින්කි වගේ නම් තාම මං හිතන්නේ පරණ හිටු ප්‍රධාන පක්ෂයම තමයි ඒ වුණාට මේ ගොඩක් නගර සභා ඔය SDP කියන්නේ මෙයාගේ නේද සන්නමරින් හිටපු පක්ෂය කියන්නේ එතන සන්නමරිනේ මේ පාර චුට්ටක් නිකන් නෑ එයා දැන් දේශපාලනේ ඇක්ටිව් නෑනේ ඇක්ටිව් නෑ ඔය එයා දැන් අර ටෝනි බ්ලෙයා පදනමට ගිහිල්ලා ඒකේ මේ නිකන් මං හිතන්නේ එයා දැන් බිස්නස් ෂේප් එක නිකන් අර පැත්තකට වෙලා ඒ වුණාට එයාගේ පක්ෂය මං හිතන්නේ ඒක පක්ෂය දැන් අර අන්තිලින් නිර්මාණ කියලා මේ යත් යන් එක්කෙනෙක් අවුරුදු මං හිතන්නේ අපේ වයස වගේ අවුරුදු 39ක විතර එක්කෙනෙක් 39 40ක වගේ හිතන්නේ. ඒ කියන්නේ එයා පක්ෂය මං හිතන්නේ මේ අර සන්නමරින්ගේ කාලේ වැටුණානේ පක්ෂ ටිකක්. ඒ කියන්නේ හොඳට ගියා කාලයක් ඒ වුණාට ඊට පස්සේ වැටුණා. දැන් ඊට පස්සේ මේ අන්තිලින් නිර්මාණගේ මේ නායකත්වයෙන් නිකන් පක්ෂය නිකන් උඩට අරන් තියෙනවා. ඔක දැන් කන්ටිනියු කරා යන එක තමයි වැඩි ඊළඟ ඡන්දේ නේද? ඊළඟ ඡන්දේ. ඒක තමයි මේ තත්ත්වේ. දැන් ලංකාවේ ඉන්න කෙනෙක්ට නිකන් අපබ්‍රංශ වගේ ඇති නේද? මොකක්ද යකෝ මුම් මේ කිව්වේ? ඒ වගේ එකක්. ඒ කියන්නේ ඒක මේ මං හිතන්නේ දැන් ලංකාවේ දන්නේ නැතිව. දැන් ෆින්ලන්ඩ් වල ලංකාවේ හිතුවට වඩා බහුතරයක් දැන් ගොඩක් දන්නවනේ දැන්. දන්නවා අනිත් එක මේ යාළුවෝ ඡන්දේ දානවා. මම බලපුවාම මේ ඡන්දේ දවස්වල Facebook එකට ගියාම ස්ටෝරි තියෙන සේරම නිකන් මේ ඇඟිල්ල පාට කරලා නෑ. ඔව්නේ. ඒ වුණාට පොළ දෙකක් තියලා අත උඩින් තියලා වහලා නම්බරේ පෙන්න තියෙන්න. ඔව් ඡන්දේ දාලා තියෙනවා නේ. දැම්මනේ මේ. ඔව් මං දෙකක් දාලා තියෙනවා. ඒ කියන්නේ 2021 හෝ 21 දාලා තියෙනවා මං හිතන්නේ. මේ පාරක් දැම්මනේ. පාරක් දැම්මා. ඔව් මට තාම මේ අක්කට තියෙනවා. පාර්ලිමේන්තු දාන්න බෑ. අඩවල පාර්ලිමේන්තු දාන්න බෑ. ඊට පස්සේ ඉන්න එක්කනට දාන්න පුළුවන්. ඔව් යාර පුළුවන්. හරි මේ ඕක තමයි වැඩේ. ඉතින් මේ ලංකාවේ තත්ත්වය මොකෝ? මම දැක්ක මේ පෝස්ට් එකක් දාලා තියෙනවා එක්කෙනෙක් මේ ලංකාවේ මේ දවස්වල දල්දා පෙන්නනවා. දලදා එක තමයි මේ අපේ දවසකට වැඩිල්ලක් තියෙනවා. ඔව්. ඊට පස්සේ කවුද අපේ මේ කවුද අපේ මෙයාගේ නම මේ අපේ මම දැක්කා මේ අපේ JVP අපේ මේ නායකයා කවුද? බටේල මේ නායක බටේ වෙලා අයියා මේ ඇත්තට මැසේජ් එකක් දාලා තිබ්බ මේ හෙට දලදා වදින්න යන්න. හොඳේ. ඒ කියන්නේ හෙට දලදා වදින්න යන්න අද ලක්ෂ 2ක් පොලිමේ කියලා. දාලා තිබුණා මේ ඒ කියන්නේ මම හිතන්නේ AI වලින් තමයි ඒගොල්ලෝ මේ මොකරි ජෙනරේට් කරලා තියෙන්නේ මේ රිසල්ට් එක. මේ හෙට යනිද්දා නුවරයන් ඉන්නවනම් යන්න එපා කියලා එහෙම එකක් දාලා දිනවා. ඇත්තටම මේ දැන් මේ අපි වීඩියෝ එක දානකොට නම් හෙට අනිද්දා කියන්නේ මේ හෙට අනිද්දා වෙල්ටි වැඩේ වෙලායි හරි ඒ වුණාට දැන් ඇත්තටම සෑහෙන ලොකු ප්‍රමාණයක් යනවා නේද ඔය දලදා මේ බලන්න මම දැක්කා මේ මිනිස්සුත් මේ ඔය ආමි එකේ එහෙම සෑහෙන ඒ කියන්නේ මගේ පැත්තෙන් ගත්තාම ඔකට නෝ කමෙන්ට්ස් මම ඔව් මටත් කමෙන්ට්ස් දෙන්න විදිය ඒ කියන්නේ හේතුව තමයි මේ ඔයගෙන මොන විදිහ කමෙන්ට් එකක්ද ඔය කියන්නේ මම ඔකට සංස්කෘතිමය අතින්ද එහෙම නැත්නම් ඔකට හේතුව තමයි මේ මම හිතනවා මේ බියර් එක නෙමෙයි බොන්නේ නැහැ බීම එක මම හිතනවා මේ ඒ කියන්නේ මම ඔය මේ දේශපාලනය ගත්තාම මොකක්ද ඒක කියන්නේ මම Android ෆෑන් කෙනෙක් නෙමෙයි ඉස්සර
ඒ කියන්නේ මෑත කාලේ ෆෑන් කෙනෙක් වෙච්ච මිනිස්සෙක් මම කියන්නේ එහෙමයි මම කියන්නේ මම අනුර කියන මිනිස්සයව මං චන්ද දෙනකොට උනත් ඒ කාලේ කන්සිඩර් කරපු මිනිස්සු නෙමෙයි. ඇත්තටම කියනවා මම ඔය ෆෑන් කියන එක මගෙන් කෙලවෙලාම ගිය ගත්තම ගෝටට චන්ද දුන්නට පස්සේ ගෝටා එතකොට මම ෆෑන් ගතිය අයින් කළා. මම කියන්නේ නෙමෙයි. මම කියන්නේ ඒ කියන්නේ මම ඒ වුණාට දේශපාලනයේ දිහා බලන් ඉන්නකොට මම බලාපොරොත්තු වෙන අනුරලගෙන් මේ වගේ දෙයක්. මේ වගේ දෙයක් කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ අනුරල පවත්වාගෙන ආපු දේශපාලනේ මම ඒක හොඳ ඒක අතකින් මෙහෙම මම කියන්නේ මේක දැන් මේ තියෙන්නේ මේ කරන්නේ ලංකාවට ගලපෙන ආණ්ඩුව. අන්න හරි ඔව් මාත් කියන්නේ. මේ රටේ ඕක නොකරුවොත් ඌ ජනාධිපතිත් නෙමෙයි. ඔව් පැවැත්මක් ටිකක් අමාරුයි ඉතින්. ඒ කියන්නේ ඕකට තමයි කියන්නේ මිනිස්සුන්ගේ නාඩියට ඔව් ඒ කියන්නේ අපිට මොන පක්ෂ මොන පොලිසිස් තිබ්බත් අපිට ඒව සමහරවිට ක්‍රියාත්මක කරන්න බෑ. ඒ කියන්නේ මහ පොළොවේ යථාර්ථය තමයි තියෙන්නේ ඇත්තටම කියනවා. දැන් අපිට කියන්න පුළුවන් මෙහි ඉඳලා කියන්නේ මම කියන්නේ ඒකයි. මම කියන්නේ අනුර වෙනස් වෙනවා මහ පොළොවට හරියන්නේ දී. ඔව් ඒක හරි. සහ මේ ඔව් ඒක හරි. ඒක තමයි සරලම කතාව. ඔව් හැබැයි මේ මොකද ඒගොල්ලන්ගේ තිබිච්ච කලින් කතා කරපු දේවල් මම කියන්නේ දේශපාලන කාරණා නෙමෙයි දැන් ඔය කියන්නේ මොකක්ද ඒක කියන්නේ දැන් කියන්නේ මහින්දලා මෙච්චර දරුණු විදියට මේ පටන් ගද්දි මහින්දලා කරා මහින්දලා කරේ නෑ මහින්දලා කරාට දැන් මේක කරන එක ඇඟට පතර නොදෙලී තමයි මට නිකන් හිතෙනවා කරන්නේ. මහින්දලා කරේ ෂෝ එකටනේ. ෂෝ එකට ඔව් ඒක ෂෝ එකට කියන්නේ මහින්දලා කරේ මේ මහින්දලා ඕක නිකන් අර මිනිස්සුන්ට දැනෙන පවත්තන් කියන්නේ. අන්න ඒක. දැන් මේකේ වැඩේ තමයි මේ මට තේරෙන්නේ නිකන් මේක හරි ප්ලෑන් එකකට වැඩේ ඇඩ්ජස්ට් කරනවා. ඔව් ඒක හරි. හරිද? දැන් ගෝටා දිවුරුන් දුන්නේ මේක ගාව තමයි. හැබැයි වුණාට එතනින් එහාට පස්සේ ඒක අර හරියට කරුන්නේ නෑනේ. නෑ මං කියන්නේ පාලනයේ මේ ගෝටාගේ පාලනේ නෙවෙයි මං කියන්නේ. ඔව්. ගෝටා ඊට පස්සේ ආගමට දහමට කියන එක නිකන් නමට කරන් ගියා පන්සල් වලට දාන ඒවා. ඒවා ඉතින් හාමුදුරුවන්ට දෙන දොළපෙදීනේ. ඔව් ඒක හරි. ඒ වුණාට මිනිස්සුන්ට දැන්න දේවල් කරේ නෑ. කරේ නෑ ඒක හරි. දැන් මිනිස්සුන්ට දැන්න දෙක නයි පෙන්නෝ සීන් එක ඒක කරේ මේ කැම්පේන් එකට නේ කැම්පේන් එකට මේවා කැම්පේන් නෙමෙයි. ඒ නයි එකත් අය දැන් ඇත්තටම කියන මම එක වීඩියෝ එකක් බැලුවා මේ මෙයාගේ මේ සන්නස්ගලසර්ගේ වීඩියෝ එක. හරිද? ඒ කියන්නේ මේ ඕකේ මේ තියෙනවා මේ මොකද්ද ඔය නයි කේස් එක තියෙන්නේ. අර ඔය හාමුදුරුවෝ කවුද මං හිතන්නේ කොල්ලුපිටියේ මහින්ද සංගර ඕ කොමරි කැලණි පන්සලේ නායක හාමුදුරුවෝ. සාමාන්‍යයෙන් අර අපි දන්නානේ අර මේ එක විදිහක් එක අර මේ එක කාලයක් ආවනේ අර ළමයින්ට කන්න දෙන්න බැරි හින්දා ළමයි මහාන කරපු කාලයක් ආවා. හරිද? ඊට පස්සේ තව සමහර වෙන දේවල් හින්දා මහාන වෙච්ච එහෙම එකකුත් තියෙනවානේ. ඔය හාමුදුරුවෝ ඇවිල්ලා එහෙම කෙනෙක් නෙමෙයි ඇත්තටම කියනවනේ. අර රෝයල් එකට ගිහිල්ලා හරිද හොඳ පවුලක එහෙම හිටපු කෙනෙක් තමයි දැන් මහාන. කියන්නේ මොකක් හරි දෙයක් අවබෝධ කරගෙනනේ එහෙම දෙයක් වෙච්ච කෙනෙක්ටත් ඔහොම ඔය පන්සල් කතාවල මේ කියන්නේ ඒක මිනිස්සු අරදිට තේරුම් ගන්න එකත් වෙනම කතාවක්. ඒ වුණාට කියන්නේ සමහර පරම්පරාවල් තියෙන ඒ පන්සලේ මහාන කරන්නේ තමන්ගේ නෑදෑ කෙනෙක්ව. ඔය කැලණි පන්සලේ සෑහෙන තිබිලා තියෙනවා. මොකද දීපොළ පිටට යනකොට මේ සීන් එකක් තියෙනවා. ඔය කැලණි පන්සලේ මම SWRD බණ්ඩාරනායකගේ තව මොකක් හරි ඔය JR මොකක් හරි මේ ඒසත් තිබිලා තියෙනවා. පැපිලියානේ එහෙම බලපන්කො මේ. ඔව්නේ. නම් යන්නේ පැපිලියානේ මං ඉතල මේ විතරන්නේ මේ අනුරාධපුරේ අටමස්ථානය ඒ කියන්නේ හාමුදුරුවන්ගේ ගම්මන් හිතන්නේ කුල කේස් එකක් ඇති නේද මම කුලේට ගම නෑදෑ නෑදෑ කියන්නේ අයියාගේ පුතා හරි මල්ලිගේ පුතා හරි ඒ නෑදෑකම අරන් යනවා පන්සලේ දීපොළ තියාගන්න. ඒසි නේද? ඒ කියන්නේ මට ඒ ප්‍රශ්න තියෙනවා. දැන් අපි කතා කරගෙන හිටි කොයි කෑල්ලද මේ අනුර සීන් එකනේ. ඒ කියන්නේ අනුර අනුර මං හිතන්නේ ඒක අර දේශපාලනේ තියෙන හොඳ කම්පෝනන්ට් එක ඒ ඇඩැප්ට් වෙන එක. ඔව්. මිනිස්සු සමහර වෙලාවට JP එකේ සමාජයේ එකගත් නැතුව ඇති ඔය ඇඩැප්ට් වෙන එක. ඔව්. ඒ වුණාට මහ පොළොවේ බහුතරයක් උකට කැමති. අනිවාර්යයෙන්ම. උපාසකම්බල හැම ඇහෙන ඔව් ඒක ඇහෙන භක්තියෙන් මේ භක්තියෙන් ඔව්. එහෙම නැත්තම් මෙච්චර මිනිස්සු පිරිසක් යන්න විදිහක් නැහැ නේ ඇත්තටම කියනවා නම් ඉතින්. මේක ඒක ඉතින් ඒක මම ඒක නෝ කමෙන්ට්ස් කියලා කියනවා. මම කමෙන්ට්ස් දෙන්න කිව්වොත් එහෙම ඔක ඔව් ඒක නිකන් වෙනම පැත්තකට යනවා. ඒක මගේ view එකනේ. මගේ view එකට කියන්නේ මම බලන ක්‍රමයට මම කියන්නේ ඒක සමහරලාට මේ පර්සනලි ගත්තාම නිකන් එන ඔඩ් වගේ. සහ ඔයා බලන විදිය නෙමෙයි තව කෙනෙක්. ඒ වුණා අනුර ජනාධිපති පුටුවේ ඉඳ ගත්තාම
එයා බලන ක්‍රමයට මට හිතෙනවා ඒක තමයි හොඳම දෙයක් කරලා දෙන්නේ. මොකද ඒ ඔය තනතුර රට ගැලපෙන විදිහට පවත්වාගෙන ඔහොම වෙන්න ඕන. ඔහොම වෙන්න ඕනේ. සහ අපි ඒක හරි. තව මොනවද කතා කරනවා? ඊට පස්සේ කවුද? කවුද? අපි කතා වුණේ දැන් පියසත් මරිච්ච එක. ඔය hina ගන්න එපා. ඒක සෝරි. නෑ මට ඇත්තටම hina ගියේ මේ අර මොකටද දන්නවද? මට hina ගියේ මේ නෑ මං කියන්නේ දැන් මිනිස්සුන්ට මං කියන්නේ ඔහොම මම කියන්නේ මටත් මෙහෙම දෙයක් තියෙනනේ. මම මැරෙනවා මටත් හිතෙන මම කියන්නේ එකතේ මම මරිච්ච හොඳයි කියලා හරිද? ඔව්. ඒ වුණාට පස්සේ හිතන කියන්නේ මොනවා වුණත් ඒ කියන්නේ මිනිස්සෙන්නේ කියන ඒක මොකක්ද දන්නවද? ඇත්තටම කියනවා නම් අපේ මිනිස්සුන්ගේ පොඩි කේස් එකක් තියෙනවානේ. පොඩි නෙමෙයික ලොකු කේස් එකක්. හරිද? ඒ කියන්නේ ඔයා හිතන්නකෝ අපේ ජීවිතේ ඉන්නවා හෙන්නම අපිට හෙන්න තරහකාරයෙක් කියන්නකෝ. ඒ තරහකාරය කියන මිනිස්සයා ඒක තරහකාරය වෙලා ඉන්නේ මිනිස්සයා හරියට ජීවත් වෙලා ඉන්නකම් විතරයි. හරිද? ඒ කියන්නේ එතනින් එහාට පස්සේ අපිට මේ මිනිස්සයත් එක්ක තියෙන මේ ගනුදෙනුවක් ඇත්තටම අර තරහ ගනුදෙනුව නෑ. ඔව් ඒ වුණාට මෙහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මිනිස්සු තමන්ගේ ළඟම තරහකාර වුණා මැරියන් කියලා කියන්නේ නෑනේ. ඒක හරි. දැන් ගමේ ඉඩමකට මොනාට හරි ගහගෙන මරාගෙන කරත් ඔය මිනිමරුම් කරගන්නවා. හැබැයි උනාට ඌව මැරුණාම මම කියන සතුරු වෙයි කියලා හිතන්නේ. ඒ කියන්නේ එච්චරටම පිරිහිලා දිනවා. ඒ කියන්නේ ඒ තරණ ශාන්ත මැරිච්චලා මිනිසුන්ට මිනිසු හැසිරිච්ච විදිහයි. ඔව්. ඒ කියන්නේ මං හිතන්නේ මට නම් දෙකම එකයි වගේ ටිකක්. ඒ කියන්නේ මෙහෙම පුත්තලමක් දාලා ඒ පැත්තෙන් ටිකක් දැන් ටිකක් මේ දැන් පිසාත්ගේ වැඩේදී පොඩ්ඩක් අඩුයි මං හිතන්නේ. මොකද ඒ වුණාට මේ මිනිස්සු හැසිරුනේ නිකන් මැරෙන්නේ නැති මිනිස්සු වගේනේ. ඔව්. සහ මට මේ ඇත්තට මට hina ගියේ මට වෙන කේස් එකකට හරි දාලා මට hina ගියේ මේ අර මේ එතන අර CCTV ෆුටේජ් ආවනේ එළියට. ෆුටේජ් එනකොට අර දැන් අර ඉන්නවනේ ෂොට් එහෙම දෙකක් වෙඩි තියන්න යන දෙන්නෙක් දැන් ඒ කියන්නේ අර පෙන්නනවා. මේකේ වෙඩි තියෙන එක ටාන් ගාලා සද්දෙත් එක්කම ඇවිල්ලා පළවෙනි එක දුවනවා දැන් හරිද? කොහොම හරි ඒක පෙන්නන පඩිපෙළගේ එකෙන් බහිනවා දැන් හරිද? පඩිපෙළගේ එකෙන් බහිනකොට පළවෙනි එක දුවනවා. මූ බලන් ඉන්නවා දැන් හරිද? දෙවෙනි එක ඇවිල්ලා ගන්න එකත් අතේ තියන අරුගේ මූණ කෙලි. හරිද? කලේ අරු කෙලින් ඉන්නකොට අර වෙඩි දීපක බය වෙනවා. හරිද? මේව ගැස්සෙලා තමයි දුවන්නේ. අරුට පස්සේ දැක්කේ මූණ කෙලි ගන්න එකත් තියෙනවා වෙන්න කියලා ඊට පස්සේ උත් දුවනවා. මට ඒකට තමයි හිනා ගියේ කියන්නේ. ඒක ඉතින් සාමාන්‍ය ඔත්තට මට ඔත්තට මම හිටියනගේ මම මැරෙනවා ඒතර. ඒ කියන්නේ ඇත්තට නිකන් හරි අරු එන ගමන් මෙහෙම තියෙනකොට තියලා දැම්මම නම් ඒ කියන්නේ මිනිස්සු අර මේ තමන් කරපු දේ තමයි ගෙනියන්නේ කියන්නේ. ඒක ඉතින් කියන්නේ මං කියන්නේ වෙඩි තීප එක නෙමෙයි. අර වෙඩි තීපා අනිත් මිනිස්සු රෙස්පොන්ස් එක. සහ හැබැයි තව දෙයක් තියෙනවා හෙනම අවුල් වෙච්ච එක. මොකද ඔය පොලිසියෙන් ආව ස්ටේට්මන්ට් එක ඉස්සෙල්ලා මැරුණා කියලා කිව්වා. ඊට පස්සේ මැරුන්නේ නැහැ කියලා කිව්වා. නෑ මැරිලා නෑ මේ කියලා කිව්වා. ඊට පස්සේ තමයි ආයේ මං හිතන්නේ මැරුණා කියලා කිව්වේ. මං හිතන්නේ ඔය පොලිස් මාධ්‍ය ප්‍රකාශකයන් ඔය සෑහෙන මිස්ටේක් ටිකක් කරනවා නේ. මොකක් හරි බුලි දෙන එකක් කියනවා. මේ ආධුනික හින්දා වෙන්නත් පුළුවන්. ඔව් ආධුනික වුණත් ඉතින් ඒ කන්ෆර්ම් කරගන්න එක ඒක වැරද්දක් පොඩි එකක් තියෙනවා නේද තමයි. ඒක මම හිතන්නේ පොලිසියත් බුල කෙල්ලලා තියෙන දැන්. ඔව් දැන් එකපාරක් අර මාධ්‍ය ප්‍රකාශක අයින් වුණා කියලා කිව්වා. ඊට පස්සේ ඒක තමයි අර මම හිතන්නේ තාම අර ආණ්ඩුවේ රාජ්‍යයයි නිකන් සිංක් වෙලා නැති. ඔව් අනික මම හිතන්නේ ලංකාවේ රාජ්‍ය සේවය කිව්වහම නිකන් තාම මං හිතනවා මේ ආණ්ඩුව ටිකක් ඇඩ්වාන්ස් රාජ්‍යයට වඩා කියලා. ආණ්ඩුව ඇඩ්වාන්ස් සහ මේ මෙහෙම රාජ්‍ය සේවය ඇත්තටම මම දැකලා තියෙනවා ඉන්න මිනිස්සු ඉන්නවා. නෑ එහෙම ඉන්නවා. ඒ හිටියට ඒ වුණාට මේ ඕවර්ල් ගත්තාම ලංකාවේ කියන්නේ රාජ්‍ය සේවයේ රාජ්‍ය සේවය කියන්නේ මම කියන්නේ දැන් ඔය පොලිසිය ගත්තාම දෙකතර එක පොලිසියෙක් කෙනෙක් බණ කියනවා. දැන් ඔය වගේ මර මං දැක්ක වැඩසටහනක් කරන සමහර බණ කියන වැඩසටහනේ පොලිසිය කර යනවා. ඒවා නිකන් ඕනවට වඩා පියා තමන් කපී පෙන්න සීන් තියෙන්නේ. මට හිතෙනවා දැන් මෙහෙම අර දලදාව ගාව ඉතින් කියන එක ඒක අනේ මම ඒක රාජකාරී නෙමෙයි. ඉතින් පොලිසියට අදාළ නෑනේ බණ කියන්නේ. ඒක තමයි මං කියන්නේ. ඒක තමන්ගේ රාජකාරී කරන එක තමයි ඔය මිනිස්සුන් හිරවෙන්නේ නැතුව තදබදයක් වෙන්නේ නැතුව. ඒකයි දැන් ඔතන යවණ එකනේ. ඔව් අනිත් එක පොලිසිය ඇවිල්ලා බණ කියන්න ගත්තාම අන්තිමට දැන් එනකොට බණ කියන්නේ බණ කියන පොලිසියම තමයි වැරදි කරන මිනිස්සුත් ඉන්නේ. ඔව් ඒක හරි. දැන් මේ අද මං දැක්ක අර ළමයාගේ අර නිසලද කවුද එක්කෙනා අද බොඩි එක ආයේ ගොඩ අරන් තිබ්බා. ඉතින් ඒවට මං හිතන්නේ අනිවාර්යයෙන්ම සාධාරණයක් වෙන්න ඕනේ. දැන් කියන්නේ මහජන මිත්‍රශීලී පොලිසියක් කියන එක. ඔව් අන්න ඒකයි. දැන් උඹට මෙහෙදි
කොහොමද හිතෙන්නේ මෙහෙ පොලිසිය ගැන? මෙහෙ පොලිසිය මන් තාම නඩුවක් කාලා නැහැ. දැන් නඩුව අහනකනේ මං කියන්නේ. ඔව්. දැන් මෙහෙ පොලිසිය දැන් අපිව සින්දු කී කින්න රැට. මේවා දැන් මෙහෙ සෙන්සිටිව් නේ. රැට සින්දු කියනකොට ඇවිල්ලා කියන්නේ නැහැ. අම්මට පළයව කියලා එලවන්නේ නැහැ. ඒක හරි. ඔව්. මට මං ආවම කාලේ මට එහෙම ඇවිල්ලා කියන්නේ කොහොමද? ඔයගොල්ලෝ සින්දු කිව්වද? ඔව් සින්දු කිව්වද? ඔව් සින්දු කිව්වා. ඔව්. කාගෙද ගෙදර කාටවත් කරදරයක් වෙන්න දෙන්න. ඔව්. දැන් නවත්තන්න කියලා නවත්තන්න. දැන් අපි එකපාරක් ඔය එළිය සින්දු කීට අපි කලාප ඇවිල්ලා ටික කාලේ ඔව්. එහෙම ලොකුට හිතුවෙත් නෑ අපි හිතුවේ ගෙවල් සීල් වෙලා ඇති ඇහෙන්නේ නැතුව ඇති කියලා. සින්දු ගියා ඇවිල්ලා ගියා මේ අහලා පහලින් කම්ප්ලේන් එනවා. ඔව්. ඒක හින්දා මේ සින්දුවක් කියන්න හිමීට කියලා ටිකක් සිංහල යන්න කියලා. දැන් මම ඕකයි සාමාන්‍යයෙන් ලංකාවේ පොලිසිය එක්කෙනෙක්ව නිකන් අර ඒ කියන්නේ පොලිමකෙදී හම්බුනොත් වගේ නයි. දින අත්දැකීම් දෙක වෙනස්. ඔව් ඒක හරි. කියන්නේ සමහර නිලැඳුම් බලය පෙන්වන්න හදනවා මේ ලංකාවේදී මට තේරිද්දේ. මට හිතෙන්නේ ඕක ඔය ආසියාවේ තියෙන හැම රටකම තියෙනවා. ඉන්දියාවෙත් තියෙනවා. වැඩි ලංකාවට වඩා පළවෙනි ඉන්දියාවේ හරහා තමයි ආවේ හරිද? මුම්බයි එයාපෝට් එකේදී මට හින්දියෙන් කිව්වා මොකක්ද එක. මට තේරෙනවද මං හින්දියෙන්. අනේ පළවෙනි පාර අංගි තමයි එතකොට මං ෆිල්ම් බලපු කාලේ. ලොකුවට මේ කියන්නේ ප්ලේන් වල ගිහිල්ලා තිබුණේ ඊට කලින් එකපාරක් දුවලා ගිහිල්ලා තමයි මගේ දෙවෙනි ප්ලේන් එක යන ගමන වෙන්නේ. නෝ මට මොකද්ද හින්දියෙන් කිව්වා මට තේරුන්නේ නැහැ. මං බලන් හිටියා මූ මට සද්දයක් දාගෙන ආවේ. මම අතපය දිගලා බලපුවාම මට කියලා තියෙන බෙල්ට් එක ගලවන්න කියලා. දිව්වකට කොහොමද ඉංග්‍රීසි නෙමෙයි අඩුද බෙල්ට් එක කිව්වද බෙල්ට් කිව්වා ඒ විදිහට කිව්වා පස්සේ ඉතින් ඒකේ වුණාට මට මේ මුම්බයි එයාපෝට් එක ගැන තිබිච්ච ඒ කියන්නේ මුම්බයි කියන්නේ ලස්සන එයාපෝට් එකක් මම ගිහිල්ලා නැහැ මොඩර්න් එයාපෝට් එකක් ඒ කාලේ හැටියට දැන් නම් කොහොමද දන්නේ 2017 නේ 17 මං මුලින් වෙනකොට ඉතින් ඒ වුණාට මේ මට එයාපෝට් එක ගැන තියෙන අයිඩියා එක ඉවරයි ඒ කියන්නේ මම හිතන්නේ මගේ ජීවිතේ හම්බෙච්ච වර්ස් එයාපෝට් එක තමයි මුම්බයි එයාපෝට් එක. ඉවරනේ කොච්චර ලස්සන වුණත් තරන්නේ. ඊට පස්සේ ඒ පොලිසියද නැත්තම් කස්ටම් ඒ කියන්නේ පොලිසිය අර නිකන් මැද්දේ යනකොට අර බෙල්ට් එක ගලවලා මං හිතේ පොලිසිය ඉන්නේ මේ නැත්තම් අර ඔෆිසර්ස්ලා එයාපෝට් ඔෆිසර්ස්ලාත් ඉන්නේ. එහෙනේ මේ කාකි ඇඳුමක් ඇඳගෙන එහෙම හිටියේ මං දැක්කේ මොකක් හරි රජයේ නිලධාරියෙක් මේ ඊට වඩා මම කියන්නේ දැන් මෙහෙ පොලිසියයි එහෙම මං හිතන්නේ දැන් මෙහෙ විතරනේ මෙහෙ විතරනේ හැබැයි ටිකක් මෙහෙට වඩා ඇමරිකා පැත්තට ටිකක් වැඩි ඔය ටෆ් වැඩි අහලා තියෙන විදිහට ප්‍රංශේ ඊට පස්සේ ඉතාලිය දැන් මම මෙහෙ හරිම කාම් රටවල්නේ මෙහෙ මම දැන් ඒ මුම්බයි හරහා ඇවිල්ලා ඇම්ස්ටර්ඩම් තමයි බැස්සේ හරිද ඇම්ස්ටර්ඩම් බැස්සහම මට මම දැන් ඒ ප්ලේන් එකේ ඉන්දියාවේ කට්ටිය පිරිලා සාමාන්‍යයෙන් අපේ පුරුද්දක් තියෙනවනේ ආසියාතිකයන්ගේ මේ පෝලිං වල පයින් සීන් එක දැන් කට්ටිය පාස්පෝර්ට් කන්ට්‍රෝල් එකේ පොලිමේ ඉන්නවා ඒ ඉන්නකොට මේ ඉන්දියන් කපල් එකක් කට්ටිය වයස මැදි වයසේ කපල් එකක් පොලිම් පැනලා ඉස්සරහට ගියා. ඔක බලන් හිටියා මේ ඇම්ස්ටර්ඩම් එයාපෝට් එකේ සිකියුරිටි එක්කනේ. වෙන තැනක වගේ නම් සාමාන්‍යයෙන් මම කියන්නේ ඕවල් ගත්තාම ඉන්දියාවේ වුණා නම් හරි බැනලා එලවනවනේ. අර මනුස්සයා ගිහලා කතා කරලා ඔයා මෙහි අර මනුස්සයා කට්ටක් දාගෙන ඔයා මෙතන නෙමෙයි ඉන්න ඕනේ අන්න අතරයි කියලා කට්ටක් දාගෙන කියලා එනිහාව තිබ්බා. එතකොට මට එකම ගමනේදී මම අදටත් මගේ ලෝකෙ يعني මම දැනට ගිහිල්ලා තියෙන එයාපෝට් ඔය ටිකෙන් හොඳම එයාපෝට් එක හිතෙන මට ඇම්ස්ටර්ඩම්. නරකම එයාපෝට් එක තමයි මුම්බයි. ඒ නිලධාරීන් දෙන්නෙක්ගේ හැසිරීම තමයි. ඇම්ස්ටර්ඩම් වගේ තින්කිනුත් දැන් හොඳයි තියෙන්නේ. ඔව් එහෙම. ඒක කට්ටිය වඩ බලලා මොකද කියේ. මොකද කොහොම හරි දැන් සෙට් එක තමයි. ඊට පස්සේ මේ තව ගොඩක් දේවල් තියෙන කතා කරන්න. මේ අපිට ඕනම දේ අපි කතා වුන්නේ නැහැ. මේ පාලම්පූරි. පාලම්පූර ගැන මේ වෙනම එකක් කරමු නේද? ඔව් වෙනම එකක් කරමු සහ මේ ඇත්තටම කියනවා නම් මේ ඔවුලු වලට මං හිතන්නේ ෆින්ලන්ඩ් වල අපි ඉස්සෙල්ලම මං හිතන්නේ ෆින්ලන්ඩ් මුළු ෆින්ලන්ඩ් නෙමෙයි බං. ෆින්ලන්ඩ් තමයි. මං හිතන්නේ මේ යුරෝප් වලත් මං හිතන්නේ නැත්ද? එච්චර නෑ.
ෂුවර්ද? නෑ නෑ යුරෝප් වල වෙන්නේ. ඒ ඉතාලි කියන්නේ. ඉතාලි පෙන්න 25 පෙන්න. ඉංග්‍රීසි සාගරයේ යුරෝපේ. හරි 25 පෙන්නනවා. නෑ 25 පෙන්නන්නේ. 25 පෙන්නන්නේ නේ 26ක් පෙන්න. ඊට කලින් මම හිතන්නේ ඕස්ට්‍රේලියා පෙන්නලා. ඔය ඕස්ට්‍රේලියා යුරෝප් නෙමෙයි. ඕස්ට්‍රේලියා වෙනම කලාපයට දාලා තියෙනවා. කොහොම හරි මේ අපි පෙන්නනවා ඇත්තටම කියනවා වාලම්පූරි ෆින්ලන්ඩ්. කියන්නේ ඕලු කියන්නේ ඕලු සිටි එකේ තමයි පෙන්නන්නේ. සිටි එක කියන්නේ ගන්නවා රොක් කළා නැති එල්ලේ ගහනවා. එල්ලේ ගහනවා. හැබැයි එල්ලේ පොඩ අවුල් වුණා මේ රූල්ස් පොඩ්ඩක් අපි ඉගෙන ගන්න ඕනේ කියලා පන්තියක් දාගන්න ඕනේ. සංවිධායක මරු සංවිධායක ඒ කියන්නේ ඇත්තටම මරු ඒක මං අපි කියතවනේ අනිවාර්යෙන් ඊළඟ අවුරුද්ද ගත්තෝ ගහන්න ඕනේ. කියන්නේ ඒක පොඩි ගතියක් තියෙනවා. ගේමක් හැබැයි දැන් කට්ටිය බලන්නේ ඕක කියලා අපි එල්ලේ ගැහුවා. එල්ලේ ගැහුවා අපි. එල්ලේ ගැහුවා ලංකාවෙන් ආව පොරක්. එල්ලේ ගැහුවා. සුපිරි පොරක් ආවේ. සුපිරි පොරක් ඉන්නවා. එල්ලේ උණක් තියෙන මෙච්චර කල් ඈ පොරවල් දෙකක් කියන්නේ මේ හිටපු එක එල්ලේ ගහන ඉතින් ඉඳලා. ඔව්. ඊට පස්සේ මේ උටාරියන එකක් ආවා ඊට පස්සේ. උටාරියන එකක් ඇවිල්ලා ඊට පස්සේ උන් දෙන්න එකතු වෙලා මේ එක එක කපලා තමයි බෑ කරේ ඒක බලු වැඩි. වැඩි කියන්නේ ඌ දැන් අපි රූල්ස් දන්නේ නැහැ. හරි දැන් ඔයා නම් පොඩ්ඩක් හරි දන්නවනේ. දැන් මන් නම් එදා තමයි එල්ල ගැහුවේ. ඌ දැන් ඊයේත් අපේ අර ගෙදර ඇවිල්ලා ඌ ඊයේත් තව රූල්ස් වගේක් කියනවා දැන් හරිද? ඌගේ රූල්ස් ඉවරේට රූල්ස් වගේ යන්නේ. දැන් කියන්නේ ඔව් දැන් ලංකාවේ ඉඳලා කිටිය කියලා මිස් වෙන්නේ දැන් මොනවද? පොඩි තියලා පොඩ්ඩයි ඉතින් ඔය කෑම ටිකක් තමයි. එහෙම මේ වෙඩි තිනේව ටිකක් මිස් වෙනවා. ඒ ටික තමයි ඉතින් පොඩ්ඩක් ඒ ටික තමයි මිස් වෙන්නේ. අනිත් සේරම තියෙනවා. අනිත් සේරම හැම එකම වගේ තියෙනවා. කෑම තියෙනවා, බීම තියෙනවා. බීම තියෙනවා, කෑම තියෙනවා. පොඩ්ඩක් අර සද්දෙට පාටි දාන්න බැරි කේස් එක තමයි පොඩ්ඩක් තියෙන්නේ. අල්ලපු ගෙදර උන් වැඩි කතා කරන්නේ. උන් පොඩ්ඩක් ඇවිල්ලා පිස්සු ගෙල්ලා. එහෙම හයියෙන් කෑ ගන්න ඕන නම් ක්ලබ් එකකට ගියා නම් හරි. ඇති පදමට කෑ ගහලා. එහෙනම් අදට අපි ඉවර කරමුනේ. අපි ඉක්මනට එන්නම් මේ පොඩි අලුත් වැඩක් එක අලුත් වැඩක් නෙමෙයි ඉතින් ඇත්තටම කියනවා නම් අපි පොඩ්ඩක් බැලුවේ එළියට ඔව් එළියට යන්න ඕනේ ඒ ටික ඇත්තටම සීතලේ අද මේ වීඩියෝ එක අපි ඇතුලේ කරන්න කියලා හිටියේ එළිය කරන්න කියලා හිටියේ මේ බැරි වුණා මේ මෙයා නම් ඕකේ මම බෑ මට සීතලයි අද ටික අමාරු එහෙනම් මේ ජයෙන් ජය වනේ සහ මේ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා කියනවා මොකද මේ වීඩියෝ එකකින් 230ක් විතර බලනවා 50යි සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ. යකෝ ඉතින් අර 150ක්ම ඉන්නවනේ සබ්ස්ක්‍රයිබ් කරපු නැති ඕක ඉතින් මොකොත් වෙනව කියහන්කෝ ඔක සබ්ස්ක්‍රයිබ් කරලා කියලා. කොම්පා. ඉතින් ඔය 150ට ඔව් බන්න ඕක නැත්තම් පවුනේ අපි. එහෙනම් thank you. ජය. ජය ජය.